ලස්සන ගෙවත් එකට කවුද ආස නැත්තේ? තමන්ගේම දෑතින් පැලයක් හිටවලා ඒකේ ඵල බුද්ධි විඳිනකොට දැනෙන සතුට මිල කරන්න බෑ. හැබැයි හැමෝටම මේ ආසාව තියෙනවා. නමුත් මේක කරන්න ගියාම ගැටලු ටිකක් එනවා. අපිට වෙලාවක් නැහැනේ. අපේ පස සරු නැහැනේ. අපිට මුදල් නැහැනේ. අපේ ගෙවත් හිටුවට මුකුත් හරියන්නේ නැහැ. සතුන්ගෙන් බේර ගන්න බෑ. ඌ වගේ নানা ප්‍රකාර ගැටලු ටිකක් ඔබට එන්න පුළුවන්. මේ හැම දෙයකටම උත්තරයක් අපි ගාව තියෙනවා. මේ මැරිච්ච මහ පොළොවට පණ දෙන්න පුළුවන් සුවිශේෂී අණුවෙක් ඉන්නවා. ඔබ හැමෝම දන්නවා යාගේ. යාට කියන්නේ ගැඩවිල් පණුව කියලා. මේ ගැඩවිල් පණුවට විතරයි මේ මැරිච්ච පොළොවට පණ දෙන්න පුළුවන්. අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කරා මේ ගැඩවිල් පණු පොහොර. අදකට අතිසාර්ථක ප්‍රොඩක්ෂන් එකක් අපේ යනවා. ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා මේකට. නමුත් අපි බැලුවේ මේක හරහා අපි සාම්පල් ගෙවත්තක් හදලා බැලුවාම අපිට තේරුණා කොච්චර ආසයිතේද අපේ පුච්චලයන්ට අපේ හිතවතුන්ට සාමන්තම් කියලා ගෙවත්තක් නිර්මාණය කරගන්න පුළුවන් නම් අපි අද ඒක සතුට මුක්ති විඳිනවා. මේකෙන් ලැබෙන ඵල ප්‍රයෝජන කියලා නිම කරන්න බෑ. ඒ ගස්වල වර්ධනය, ඒකෙන් ලැබෙන ඵල ප්‍රයෝජන වල තියෙන ಗುಣ, වසවිස නැති බව, ඒක හරහා අපිට ලෙඩ රෝග හැදෙන්නේ නැති බව. මේ හැම දෙයක් මේක තුල තියෙනවා. අපි මේ සාම්පල් ගෙවත්තේ ගස් 42ක් හිටවලා තියෙනවා. ඒ 42කට අමතරව තමයි මේ අලබතල, කොළ වර්ග, එළවලු තියෙන්නේ. ඉතින් බලන්නකෝ. අපේ රටට නැවතත් කොරෝනා වගේ ව්‍යසනයක් ආවත් අපිව හොලවන්න බෑනේ. මෙහෙම ශක්තිමත් ගෙවත්තක් හදාගන්න පුළුවන් නම් අපිට. අර ඉහත කිව්ව හැම ගැටලුවකටම උත්තරයක් එක්කම බොහොම පුංචි මුදලකින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. බොහොම සතුටින් කියන්න පුළුවන් අපි කෙවුතු ලක්ෂයක් ආරම්භ කරන්න වැඩ කටයුතු දැන් මේකට සූදානම් කරලා ඉවරයි. ආරාධනා කරනවා මුල්ම 10-14ට එන්න කියලා. මම දන්නවා ඔබට වාසනාවකුනේ තියෙන මුල්ම 10-18ට එන්න. අපි පොඩි මුදලකින් මේක පටන් ගමු. අපි ලංකාව ලොකු පරිවර්තනයකට මේක හරහා පත් කරමු. ඉතින් හැමදිනාටම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පෝසත් ගෙවත්තක් නිරෝගී ජීවිතයක් වෙන සංකල්පය යටතේ අපි ආරම්භ කරන වැඩසටහනට. මේක හැමෝටම යහපතක් වෙන වැඩසටහනක්. හැමෝටම ලෙඩ රෝග වලින් ගැලවෙන්න පුළුවන් හොඳ වැඩසටහනක්. ඉතින් මේකත් එක්ක ඒකාත්මික වෙලා අපි මේක ලංකාව පුරාම ව්‍යාප්ත කරමු. ඉන් පස්සේ අපි ලෝකෙටත් මේක අරයි ගමු. එහෙනම් ගෞරවයෙන් හැමදෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි.